සාමාන්‍ය මගේ දවසක් ඔන්න පටන් ගන්නයි හදන්නේ. පටන් ගන්න කිව්වට 5:00ට 6ට ඇහැරලා ගෙදර වැඩ ටික ඉවර කරලා හොඳ වොෂ් එකක් අරගෙන තමයි මේ ඉන්නේ. කඩේට යන්න බලාගෙන. මම මීට කලිනුත් ලොග් එකක කියලා ඇති මම නැගිටපු ගමන්ම මූණ ටිකක් හොදලා වෙන ඇඳුමකට මාරු වෙලා දවසේ මුල්ම වැඩේ විදියට මම කරන්නේ මම මේ කඩේට අරන් යන ජග් එකට වතුර එකක් පුරව ගන්න එක. අද ඔයාලට ඒක පෙන්වන්න ඕනි හින්දා තමයි මම මේ වෙලාවේ වෙනුවෙන් වෙන් කළේ. නැගිටපු ගමන් ලිප ඔන් කරලා ගිනි දැල්ලක් පත්තු කරනවට වඩා මම කැමති මගේ සුබ සිතුවිලි විශ්වයට මුදා හරින ගමන් අද දවසට ආශිර්වාද ඉල්ලන ගමන් අර වතුරක පුරව ගන්න දවස ආරම්භ කරනකොටම අද සෙනසුරාදා දවසක් දෝනිට උදෙන්ම තිබුණු ක්ලාස් එක අද නැති නිසා එයා අපහු ගෙදර ආවා. දවල්ට තියෙන එකට අපහු පැය දෙකකින් යවන්න ඕනේ. ඉතින් අපි දෙන්නම ඔන්න ෂොප් එකට ආවා. එයා මල් ළඟ ඉන්නවා කියන්නේ මට ලොකු හයියක්. මොකද එයා වයසටත් වඩා තේරෙන මාව හොඳින් බලාගන්න චූටි දුවෙක් ඉතින්. මම හදපු මල් ගස් වලින් මල් කඩාගෙන බුදුන් වැඳලා ගණ දෙවියන් වැඳලා අද දවසත් අපි හැමෝටම සුබම වේවා කියන සිතුවිල්ලෙන් දවස පටන් ගන්නෙ හරිම ආසාවෙන් ගෙවනවා කියලා හිතාගෙනමයි. සාමාන්‍යයෙන් මම ෂොප් එකේ තියෙන වැඩවලින් මුලින්ම කරන්නේ ෆ්‍රිජ් එකේ අඩුපාඩු පුරවන එක. ඩිස්ප්ලේ නැති ෆ්‍රිජ් එකේ තමයි මම ගොඩක් දුරට වැඩි දේවල් ස්ටෝර් කරගෙන ඉන්නේ. ඩිස්ප්ලේ ෆ්‍රිජ් එකේ තියෙන දේවල් ඉවර වුණු වෙලාවට ඒකෙන් මේකට මාරු කරනවා. දැනුත් මේ මම යෝගට් කේස් එකක් තමයි අරකින් මේකට අවරන්නේ. මම මාස්ක් එහෙම දාලා මේ ඉන්නේ. එදා මට හොඳටම සෙම තව වැඩි වෙනවනේ දෝවිල්ලත් එක්ක. මෙහෙම හෙම්බිරිස්සාව ගතිය තියෙනකොට මට නම් ඉතින් කෝල්මයි බොන්න හිතෙන්නේ. EGP එකක් තමයි මම මේ බොන්න හැදුවේ. මේ දවස්වල ඉතින් හරිම ප්‍රශ්නේනේ. අපිට නම් නැගිටපු වෙලාවේ ඉඳලා එකම රස්නයක් තියෙන්නේ. කාමරෙන් එළියට ආවා කියන්නේ උදේට මේ දවස්වල වෙනම ලෝකයකට ගියා වගේ මට නම්. ඔන්න දැන් නම් ටිකක් දවල් වෙන්න චූටි බබත් ඇවිල්ලා ඉන්නේ. දවල්ට තිබුණු ක්ලාස් එකත් ඉවර වෙලා අපිට හම්බුණා රිස්බරි එකෙන් මෙන්න මේ පොඩි වීදුරු ෂෝකේස් එක. ටික දවසක් වෙනවා හම්බ වෙලා. එදා අපි ළඟ ඉතුරු වෙලා තිබුණු බඩු ටික තමයි තියාගෙන ඉන්නේ මම ඔය. ඔන්න දැන් ආයෙම අලුත් ස්ටොක් අරන් තියෙන්නේ අපි. ඒ ටික හොරගන්න කියලා තමයි හිතුවේ. දෝනිත් ඉන්නේ එකේ මම එයාට කිව්වා වෙන් කරලා මට ගන්න ලේසි වෙන්න චොක්ලට් ටික වෙන් කරන්න කියලා. මම මේ ටික මේකෙන් අයින් කරගන්නකයි. ඔන්න එයා මට මේ විදිහට තමයි වෙන් කරලා දුන්නේ. දැන් තියෙන්නේ ෂෝකේස් එකේ පිළිවෙලට අරගන්න එක.
ඉතින් මේ දවස් ටිකේ මට නම් ලොකුවට කඩේ බඩු ඇහිරුලා නම් තිබුණ නැහැ. මොකද ගොඩක් දුරට එන අය මට අහුරලා දෙනවා. ඒ වගේම මට විටින් විට ෂොප් එකක් වහන්න වුණා. මොකද අපේ බණ්ණි වෙනුවෙන් එක එක ගමන් යදනවනේ මේ දවස්වල. ඉතින් ඒවට යන ගමන්, ගෙදර වැඩ ටිකත් කරගන්න ගමන් තමයි මම ෂොප් එකෙත් ඉන්නේ. හැබැයි එක දිගටම දවසම වහන්න උනේ නෑ තාම. එළියට ගිහින් ආපු ගමන් මම ආයෙමත් ෂොප් එකට එනවා ඉතින්. මං හැමදාම කියනවා වගේ අපේ අක්කේ ඉනකල් අපිට කිසිම බයක් නෑ. මොකද ඉතින් සමහර වැඩ එයාට කියන්නත් කලින් මට කරලා දීලානේ. සමහර විට ඔයාලා ගෙවල් වලත් ඇති මෙහෙම. අම්මි කියන්නත් කලින් දුව හරි පුතා හරි ඒ වැඩේ කරලා දෙන. අන්න අපි දෙන්න හොරලා ඉවර වෙනකොට රිස්බරි සර්කස් එක මෙන්න මේ විදිහට තමයි තිබුණේ. මේ නම් අවුරුදු දවස්වල මම ගත්ත ක්ලිප්ස් ටිකක්. ගොඩක් අය කැමතිනේ මම ෂොප් එකේ වැඩ කරන ඒවා, ඊට පස්සේ බඩුව හොරන ඒවා, මම කොහොමද ෂොප් එක තියන් ඉන්නේ වගේම මම හිතන්නේ කොහොමද, ස්ට්‍රෙස් එක නැති කරගන්නේ කොහොමද, මෙච්චර වැඩ තියාගෙන කියලා. ඉතින් මට හිතුණා අද බ්ලොග් එකට මේ ටිකත් ඇඩ් වුණොත් හොඳයි කියලා. මොකද මාසෙකින්ම වගේ මට බැරි වුණානේ ෂොප් එකේ බ්ලොග් එකක් ගේන්නත්. ඉතින් මේ අප්‍රේල් මාසේ 12 වෙනිදා රෑ කොහොමද සාමාන්‍ය දවස්වලට වඩා අවුරුදු දවස් අපි හුඟක් බිසි වෙනවනේ. ඉතින් මගේ ෂොප් එකෙත් එහෙමම තමයි. මේ බිස්නස් එක ඉවර වෙලා අවසානයේ මට තියෙන ලොකුම වැඩ ටික තමයි මම කරගන්න හදන්නේ. ඔන්න දැන් හැඩි උණු කඩේ ආපහු පිළිවෙලක් කරගන්න එක. මට මේ දවස් ටිකේම මගේ හස්බන්ඩ්ගේ අම්මගේ උදව් තිබුණා. මේ දවස් ටිකේ විතරක් නෙවෙයි හැමදාම තියෙනවා. දෝනි මල්ලි එයාලගෙනුත් උදව් හම්බුණා ඒ දවස්වල. ඉතින් අස් කරන වැඩේ නම් මටම තමයි පැවරෙන්නේ. ලොකුම හේතුව නම් කවුරු කොහොම කරත් අර තමන් කරගන්නවා වගේ නැහැනේ. අන්න ඔහොම එකක් මටත් තියෙනවා. ඉතින් එදා මම ඔය ටික අස් කරගෙන ගෙනල්ලා තිබුණු බඩුත් අහුරගෙන ඉවරයක් වෙනකොට 12ටත් කිට්ටුයි. ඉතින් මට නම් වෙලාව ගියා දැනුනේම නැහැ. මොකද අපි එදා ටිකක් රෑ වෙනකල් බිස්නස් එක කරපු හින්දා වෙන්නේ නැති. ඉතින් මම මුලින්ම අහුරගන්න තියෙන බඩු ටික තමයි අහුරගන්නේ. ගොඩක්ම අවුරුදු සීසන් එකට මැච් වෙන දේවල් අහුරගන්න තිබුණේ. ඔය මම ඩීෆිෂර් එක තමයි පිළිවෙලක් කරගන්නේ. ඉවර වුණු ඒ වගේ බෑග් අයින් කරලා, කවලම් වුණු ඒවා ආයමත් වෙන් කරලා මෙන්න මේ විදිහට ඩීෆිෂර් එක අස් කරගත්තා මම. ඊට පස්සේ තියෙන්නේ බිම අස් කරගන්න එක. මේ දවස්වල මට උඩ රැග් වල නම් ස්ටෝක් කරගන්න ඒවා කම්පැනි වලින් ගොඩක් අය කරලා දෙනවා. ඩිස්ප්ලේ කරන එක ඉතින් එයාලගේ රාජකාරියනේ. ඊට අමතරව තොග කඩෙන් ගේන ඒවා වගේ දේවල් අපිමනේ අහුරගන්න ඉතින්. හස්බන්ඩ් උදේ ඉඳන් හවස වෙනකල් නැහැනේ. ඒ හින්දා මට ගොඩක් දුරට මම අහුර එහෙම ඉන්නවා දැක්කොත් මගේ කස්ටමර්ස්ලා මට ඒ වැඩේ කරලා දෙනවා. මට හරිම සතුටුයි එහෙම පිරිසක් මගේ වටේ ඉන්න එක. මොකද මං කියන්නත් කලින් ගොඩක් අය මට උදව් කරනවා. ඊට අමතරව මේ දවස්වල බඩු එහෙමත් එයාලා කිරා ගන්න අවස්ථා එහෙම එම්මටමයි ඔයා ගණන් විතරක් බලන්න කියලා මට එයාගෙන් ලැබෙන සහයෝගය නම් අපිරිමිතයි.
ඉතින් ඒ අයටත් ගොඩාක් පින් කියනවා මේ වෙලාව අමතක කරන්නේ නම් නැහැ. තව දෙයක් තමයි මට මේ ළඟදී අකි කෙනෙක් කියනවා ඔයාට බැරි වෙලාවත් එහෙම තියෙනවා නම් කියන්න ඕනි වෙලාවක එන්නම් උදව්වට කියලා. ඉතින් මට ඒ වචනෙත් ඇති. මොකද එහෙම අයගේ උදව් ලැබෙන්නත් එහෙම වචනකින් හරි අහගන්නත් මමත් ඉතින් වාසනාවන්ත නිසා. ඔය ඉතින් හුඟක්ම රෑ වෙන්න නේද? දවසම කඩේ ඉඳලා වැඩ කරලා රෑ වෙනකොට ඇවිදින්න නම් හෙමින් තමයි. මොකද මගේ නම් කකුල් රිදෙනවා රෑ වෙනකොට. ගොඩක් දුරට ඒ දවස්වල හිටගෙනමනේ හිටියේ. කොච්චර රිදුනත් මට නම් වැඩේ අතර මගෙන් දාලා යන්න නම් හිතෙන්නේ නෑ. ලොකුම දේ තමා හෙට උදේට ආපහු එනකොට මට හරි පිළිවෙලට ෂොප් එක තියෙන්න ඕනි. ඕනෙම තැනකදී අපි එහෙමනේ කඩ නොකරන ගෙවල් වල ඉඳන්ම බලන් ඉන්න අය ඉන්නවනේ ගොඩක්. ඉතින් ඔයාලටත් එහෙමමයි නේද? රැට කුස්සිය එහෙම අස් නොකර කවුරුත් ඉතින් නිදාගන්න එහෙම නැහැනේ. ආන්න ඒ වගේ තමයි මටත් කඩේ. කොච්චර ඇඟට මහන්සිය තිබ්බත් පිළිවෙලක් කරලා ඉවරුම ගමන් අර මහන්සි ගතිය පරද්දලා හිතට ලොකු සැනසීමක් එනවා. ඒ දිහා බලාගෙන ඉන්නකොට ඉතින් ඒ හින්දාමයි මහත් මේ මෙහෙම අස් කරගන්නේ බැරි ගානේ වුණත්. දන්නවද අපිට සමහර විට අපි පොඩි කාලේ මවපු සුරංගනා ලෝකෙ අහිමි වෙන්න පුළුවන්. ලැබීම් නොලැබීම් අතරේ දැන් ලැබිලා තියෙන ජීවිතය ගැන සෑහීමකටපත් වෙන්න. මෙතනින් එහාට ජීවිතේ කොයි මඟකටද යන්න ඕනේ කියලා ඔයාම තීරණය කරන්න. අතීතය අමතක කරලා වර්තමානයේ ලස්සනට ප්‍රයෝජනවත් ජීවත් වෙන්න. එතකොට ලස්සන අනාගතයකට ඔයත් උරුමකම් කියා යුතුයි. ඇත්තමයි මං හිතුවේම 10:00ට 11ට විතර ඇති කියලා. හස්බන්ඩ් ඇවිල්ලා වෙලාව 11:00ත් පහ වෙලා කියන කල්ම මට හිතුණේවත් නැහැ ඉතින්. හලෝ රුවන් අයියා. මොකෝ ෆියුෂන් පැත්තේ ඔය ගියේ නැහැ. මල්ලිලා ගියා ඔය. කොල්ලෝ ගියාද බංගොඩ. අපි ඉතින් වැඩි හිටියෝනේ. අපේ යා. කොහොමද නැගිටින්නද? කවුද? මාගාම මෙච්චර හිටපු එකේ බාගෙට වැඩ ටික ඉවර කරලා යන්නත් බැරි නිසා 12ට කිට්ටු නිසා හස්බන්ඩ් ඉතින් ඉස්සරහ දොරවල් ටික වැහුවා.
බිල් එහෙම චෙක් කරලා ගණන් ටිකත් හදලම තමයි මම ඉතින් ගෙදර නම් යන්නේ අද. ඔන්න බලන්නකෝ වැඩ ටික ඉවරුණු ගමන් මගේ චූටික්කයා මාව ආදරෙන් බලා ගන්න විදිය. ඒ දවස් ටිකේම මගේ කකුල් දෙක මෙහෙම තමා වැඩිපුර කාලයක් හිටගෙන හිටපු නිසා වෙන්නේ නැති. දැන් නම් ඉතින් මෙහෙම මේවා වෙලා නැහැ. එහෙම නොවුනත් ඉතින් තාමත් ඉතින් මගේ චූටික්කයා රැට මගේ කකුල් දෙක මේ විදිහට අත ගන්නවා කියපු ගමන්. කඩේ වැඩ ඉවරුණාට ඔන්න ගෙදරත් වැඩ තව ටිකක් තියෙනවා. ඇවිල්ලා කෑම කාලා මේවත් අස්පස් කරලා නිදා ගන්නකොට ඉතින් පාන්දර 1-2 කිට්ටු වෙනවා. හැබැයි හැමදාම මෙහෙම නැහැනේ. ඒ නිසාම මම කොයිම වෙලාවකවත් කැමති නැහැ මට ඒ තියෙන වැඩ මග අරගන්න. ඒ නිසාම හිතේ ආසාවෙන් මම මේ වැඩ ටිකත් කරලා කොච්චර මහන්සි වුණත් අවසානයේ දිහා බලලා සෙනසුම් සුසුමක් හෙලන්න පුළුවන් නම් මටත් අපහසුයක් නැත්නම් මම අනිවාර්යෙන් මේ දේවල් මග අරගන්නේ නැහැ. මම හැමදාම කියනවා වගේ අපි හැමදාම අසන විදිහට නෙලා ගන්නෙම අපි වපුරන බීජමයිනේ. ඉතින් අදත් ගිහින් එන්න වෙනස් වුණු මගේ ජීවිතෙන් තවත් ලස්සන දවසක් අරගෙන ආයෙමත් එනකල් ඔයාලා හැමෝටම බුදු සරණයි. ජේසු පිහිටයි.